හායි යාළුවනේ ගොඩක් අය කියලා තිබ්බා මෙතන මේ ප්ලග් පොයින්ට් එක තියෙන තැන මේ කෑම හදන්න ඒ ළමයිගේ වීඩියෝ එක වෛරල් වුණ හින්දා ඒක අවදානමක් කියලා. ඔකට වැරදියට තේරුම් ගන්න එපා. ඔයාලා දන්නවා මම මේ ගේ හදාගෙන ආවේ බොහොම අමාරුවෙන් කියලා. ඉතින් සාමාන්‍යයෙන් මගේ ප්ලෑන් එකේ හැටියට ගෑස් ලිපට තමයි මේ ලොකු ජනෙල් දෙක දාලා තියෙන්නේ. මෙතෙන්ට තමයි දාලා තියෙන්නේ. ඉතින් අර ජනෙල් පියන් නැති හින්දා හුළඟ ආපුවාම කොහොමවත් කෑම උයා ගන්න බෑ ලිප නිමෙනවා. ඉතින් අර පැත්තට ගන්නත් බෑ. ඒ හින්දා මම මේ පැත්තේ තියලා තියෙන්නේ. මේ ගොඩක් වෙලාවට මම මේ ලිපේ තමයි උයන්නේ. සමහරකට මේ ලිපෙත් උයනවා. ඉතින් ඒක පරිස්සමට තමයි තියෙන්නේ. මෙතන නෙමෙයි තියෙන්නේ ගෑස් ලිප. ඒක තේරුම් ගන්න එපා. මේ අපිට අර මෙතන මේ හරිය තමයි මගේ ප්ලෑන් එකේ තියෙන්නේ. ජනෙල් පියන් නැති හින්දා තමයි මේ ඉටිකොලේ ගහලා තිබ්බ ඉටිකොලේ මේ හුළඟට යනකොට උයන්න ගන්න අමාරුයි. ඉතින් ඒක එහෙම අයින් කළා දැම්මා. ඔහොම තමයි තියෙන්නේ. ඒක තමයි ඒකේ ප්‍රධානම දේ. එහෙම නැතුව මෙතන මේක තියලා නෙමෙයි. ඒක ගොඩාක් අය කියලා තිබ්බ කමෙන්ට් කරලා ප්ලග් පොයින්ට් එකක් ගාව තියන්න එපා කියලා. එතන නෙමෙයි තියන්නේ. ඒක මෙතෙන්ට තමයි එන්නේ. අපේ ගෙදර ඉතින් ඔයාලා දන්නවා. ජනෙල් දොරවල් තියෙන කයක් නෙමෙයි. ඔය හුළංසැර වැඩි. ඔය හුළඟට මේ වෙසක් හුළං ගොඩාක් මේ වෙලා තියෙන. තව එකක් තිබ්බා මේ කට්ටිය අහලා තිබුණා. මේ පේනවනේ හුළඟට තමයි පුටුපව වැටලා තියෙන අර මේ හුළංසැරට. මේ ඔය ඉතින් ඔය දිගින විදිහ තමයි. මේ තියෙන්නේ මං ක්‍රේඩිකාවක්. අර මගේ account ගොඩක් නැති වුණ හින්දා ඔයගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඇත්තටම මං ජාතික මට්ටමේ දුවපු ක්‍රේඩිකාවක්. ඉතින් මේ තියෙන්නේ ඒ පදක්කම් ඒ පහුගිය කාලවල හිටපු අය නම් දන්නවා. ඉතින් මගේ TikTok එකේ හිටපු යාළුවෝ ගොඩාක් වගේම දන්නවා. ඉතින් මම ක්‍රේඩිකාවක් කියන එක. ඉතින් මගේ හස්බන්ඩ්ුත් ක්‍රීඩකයෙක්. ඉතින් හැබැයි මේ තියෙන්නේ මගේ කප් ටික විතරයි. මේ ඒක ගොඩක් අය දන්නේ නැහැ. මේ වීඩියෝ එක ගොඩක් FB එකේ සෑහෙන්න වෛරල් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ බලන කෙනෙකුට පේන්න කියලා තමයි ඉතින් මං ආපහු මේ දැම්මේ. ඉතින් අර දැන් ඉතින් දේවාලේ වැටික් කරගෙන හින්දා දේවාලේ ඔය තියෙන දේවාලේ ඉතින් ඒ හින්දා තමයි මෙච්චර දුර මං ආවේ. ඉතින් මේක තමයි ඉතින් අපේ කතන්දරේ. ඔය හුළංසැර වැඩි ඉටිකොල තමයි හැමතැනටම දාලා තියෙන්නේ. ඒකයි අර ප්‍රධානම ගැටලුව මේ හුළංසැර වැඩි. මේ පේනවනේ හුළඟට මේ ඔක්කොම කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. සෑහෙන මේ ප්‍රමාණයක් හුළඟට මේ ඉටිකොල සේරම කඩාගෙන ගිහින් තියෙන්නේ. ඒකයි එතන අර ගෑස් ලිප මං එතන එහා පැත්තෙන් තියලා තියෙන්නේ. ඕගොල්ලෝ ඒක වැරදියට තේරුම් ගන්න එපා. අවදානමක් එක්ක නෙමෙයි උයන්නේ. මේ කරන දෙයක් නැති කමට ඉතින් නෑ. ඒක ගොඩක් දුරට හුළඟ එනවා එතෙන්ට. ගොඩක් හුළඟ එනවා ලිප නිවෙනවා. ඉතින් උයන්න වෙන්නේ නෑනේ. ඒ හින්දා තමයි මම මේ විදිහට කරලා තියෙන්නේ. ඒ ගැන මුකුත් හිතන්න එපා. පරිස්සමට තමයි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. දරුවන්ගේ ආරක්ෂාව තමයි පළවෙනිම දේ.